රිදිච්ච මිනිස්සු තමයි අවසානයේ දිනුවේ. මේ ලෝකේ වැඩියෙන්ම රිදිච්ච මිනිස්සු තමයි පුතේ ලෝකේ පට්ටම ගේම් ගහන මිනිස්සු. හොඳම උදාහරණයක් මම ගන්නම් ස්ටීවන් ජොබ්ස් කියනවා මගේ අම්මා ගණිකාවක් මාව වීදියක දාලා ගිහපු ළමයි. ඉතින් මතක තියාගන්න පුතේ වැඩියෙන්ම රිදිච්ච මිනිස්සු තමයි ලෝකේ හෙල්ලෙන ගේම් ගහුවේ. රිදෙන්න ඕන කට්ට කාලෙම හිටියා. ඒකට තමයි පට්ට ලස්සන ජීවිතයක්. පට්ට කනතරවල ජීවිතේ පට්ට ඉතින් අවශ්‍ය කාලෙදි තනි නොතනියට කෙනෙක් හොයාගත්තම නම් රහටම ප්‍රේම කරන්න පුළුවන්. දැන් නෙමෙයි අදාළ වයසේදී තමයි තනි නොතනියට කෙනෙක් හොයාගන්න ඕනේ. හරි දැන් හොයාගන්න ගියාම විභාගත් නෑ, රස්සාත් නෑ, නන්නස්තර වෙලා ජීවිතේ විනාශ වෙලා මොකක්වත් නැති වෙලා. දැන් පොඩ්ඩක් වැඩ කරමු බහැලා. සල්ලි ඕනේ. ප්‍රේම කරන්නත් සල්ලි ඕන. සල්ලි නැතුව ප්‍රේම කරොත් එහෙම ආදරේ නැති වෙලා ගිහිල්ලා සල්ලි තමයි ඉස්සරහට මිනිස්සුන්ට ජීවිතේ විඳින්න සල්ලි ඕනේ නැහැ. ජීවිතේ විඳින්න ආදරේ විතරක් ඇති කිව්වට මිනිස්සු ආදරෙන් විතරක් ජීවිතේ විඳින්නේ නැහැ. ආදරේ සල්ලි දෙකම එකතු වෙච්ච තැන මිනිසුන්ගේ ලයිෆ් එක කම්ෆර්ටබල් වෙච්ච තැන තමයි මිනිස්සු ජීවිතේ විඳින්නේ. සල්ලි මැත්තේම නැහිගෙන ඉස්සරහට ගින් හැරිලා බලද්දි ජීවිතේ විඳලා නැහැ. ජීවිතේ අතහැරිලා. එහෙම නැත්නම් ආදරේම හොයාගෙන ආදරේ ඉස්සරහට ගිහින් බලද්දි සල්ලිත් නැහැ. හිටපු යාළුවොත් නැහැ. Tamanට ජීවිතෙත් නැහැ. බලද්දි අඬා පස්සෙන් ගිහින් අඬන්නේ මට එහෙම කරන්න එපානේ මං මැරෙනවා මං අන්තිමට මැරෙන්න සිද්ධ වෙලායි කිසි දෙයක් කරගෙන නැහැ ආදරේ මැත්තෙම නැහිලා විතරයි තනිවීම ප්‍රේමයක් වෙන්නෙත් නැහැ තනියටත් කට්ටියෝ සල්ලිත් ඕනේ ආදරෙත් ඕනේ ලයිෆ් එක සමානුපාතික වෙනවනම් එතන තමයි ජීවිතේ තියෙන්නේ එතන තමයි අපි කොල්ල කෙල්ල ඉන්න ඕනේ ඒක තමයි මරු ගැම්ම පිරිස ගොඩක් හිටියට ඔය හැම ගමනක්ම යන්න වෙන්නේ තනියම පුතා. තනියම යන්න හිත හදාගනිමු. පුතා කවදාවත් ගලප ගන්න හදිස්සි වෙන්න එපා. ඔබට යමක් කමක් තියෙන දවසට ඔය ගැලපෙන්නේ නැති ටික ලස්සනට ගලපගෙනම යාලා එනවා. අද කැතයි කොටයි කියලා පේනෙව්වෝ අනාගතේ ඔබ ඉගෙනගත්ත මිනිස්සෙක් සල්ලිකාරයෙක් වුණාම ලස්සනට උසට පේන්න ගන්නවා. අද මිලෝ රහක් නෑ කියන මිනිස්සුම අනාගතයේ ඔබව මාර ලස්සනට දකින්න ගන්නවා. ඒ නිසා අකමැත්තෙන් අද ගලපන්න මහන්සි වෙන්න දඟලන්න එපා. කාලයක් දියන් වටිනාකමක් එකතු කරගනින් ගේමක් දීපන් ජීවිතේ තැනකට එනකන් එදාට ඔබ ගලපන්න ඕනේ නෑ බං. ඒ මිනිස්සු ලස්සනට ගලපගෙන එනවා. තමයි දවස් 280ක් තියෙනවා. නැහියන් යකෝ. මොනවද බං කරන්න බැරි ඒ වෙනුවෙන්? අප්පරයක් නාස්ත කරන්න හිතන්නේ නැහැ මම. මේක දැනුණා. අර දෙරෙන්නේ උඹලා කතා කරන්නේ කොහොමද කියලා ඉන්ටර්වල් එක ගලාව. මුළු ජීවිතේම කප කරපන්. ආයෙන්නේ මතක තියාගනි. මේ ගත කරන එක තප්පරයක්වත් මේ ජීවිතේ ආයෙ දෙන්නට කැපකිරීම කරන්න වෙන්නේ නැහැ.